ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාව බිස්නස් පොඩ්ඩක් අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්න යන්නේ වෙනද වගේම සුපිරි බිස්නස් එකක්. ඉතින් මේකෙන් ලක්ෂ ගාණක් එකපාර අතට හොයාගන්න පුළුවන්, අත ගන්න පුළුවන්, ලක්ෂ ගණන් සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයක්. මේක දැනට කට්ටිය ක්‍රියාත්මක කරගෙන යනවා වගේම කවුරුවත් මේක මේ එළියට දාලා නැහැ. මේ YouTube එක ඔස්සේ මම දැන් පළවෙනියටම මේක ඕගොල්ලොන්ට දෙන්න යන්නේ. පළවෙනි වතාවට. ඉතින් ඊට කලින් කියන්නවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ bell button එක ඔබලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න වීඩියෝ වා කරන්න හිතන් ඉන්න business එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ව්‍යාපාර වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මම ගොඩක් ව්‍යාපාර 200කට වැඩි ආසන්න ප්‍රමාණයක් මේ channel එකේ දාලා තියෙනවා. ඒ channel එකට ගිහිල්ලා ඉතින් ඒවත් ඔයා බලලා ඔයාට හරියන ව්‍යාපාර මොකද්ද කියලා බලලා ඔයා කරන්න විවිධ ශේෂ්ත්‍ර වලින් තියෙනවා. ඉතින් බිස්නස් එක ගැන කතා කරොත් මේ බිස්නස් එක තමයි දන්සලක් දීලා සල්ලි හොයන්නේ කොහොමද? දැන් කට්ටියට පුදුමයි අම්මට සිට දන්සලක් දෙනවා කියන්නේ මේ නිකන් දෙන එකක් නේ. නිකන් දෙන එකෙන් කොහොමද සල්ලි හොයන්නේ වගේ ගොඩාක් ගැටලු ඔලුවට එන්න පුළුවන්. ඒක ඇත්ත. ඔයාලා thumbnail එක ක්ලික් කරලා ආවනම් අනිවාර්යයෙන් ඔයාලට ලොකු ගැටලුවක් තියෙනවා මේ ගැන. මෙන්න මෙහෙමයි කරන්නේ. මම A to Z මේ බිස්නස් එක කරන විදිය කියලා දෙන්නම්. දැන් ඔයාලට සීසන් එක එනවා ඉස්සරහට වෙසක් පොසොන් නැසල කියන මාස 3කට තමයි මේ සීසන් එක ඉන්නේ. ඉතින් මේ මාසවල ඔයගොල්ලෝ දන්නවා රටේ හැමදැනම දන්සැල් දෙනවා. ඉතාමත් ලොකුවට මිනිස්සු ලංකාවේ මිනිස්සු එහෙමයි. ඉතින් ඔයාලට මේවයි කොන්ත්‍රාක්ට් එක ගන්න පුළුවන් විදියක්. දන්සැල් ප්ලෑන් කරලා ඔයාලට මේකේ කොන්ත්‍රාක්ට් එක ගන්න පුළුවන්. දැන් ඔය උදාහරණයකට හිතන්න ඔගොල්ලොන්ගේ ප්‍රදේශයේ කොයි හරි දන්සලක් තියෙනවා අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා උදාහරණයකට මම මේ කියන්නේ අයිස්ක්‍රීම් ඔයාලට බිස්කට් ඊට පස්සේ වෙනත් දන්සල් වලට ඊට පස්සේ කීරි තේ වෙන්න පුළුවන් ඊට පස්සේ කීරි පිටි ඊට පස්සේ එක එක දන්සල් තියෙනවා මම දැකලා තියෙනවා ඒ හැම දන්සලකටම ඔයාලට මේක මේ බත් දන්සලක් වුණත් කරනකොට කන්ට්‍රැක්ෂන් එක කොන්ත්‍රාක්ට් එක ඔයාලට අරගන්න පුළුවන් මේ කරන්න බෙහෙම අපි දැන් උදාහරණයක් විදිහට ගත්තේ අයිස්ක්‍රීම් නෝනවා හිතන්න ඔයාගේ ප්‍රදේශයේ අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න කට්ටිය සූදානම් වෙලා ඉන්නවා සල්ලි එකතු කරනවා ඔයව තියෙනවා. කියන්නේ එක ප්‍රදේශයක් ගත්තට පස්සේ එක දන්සලක් නෙවෙයි දන්සල් ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. මේක ඔයාට එකකින් පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4-5කට ඔයාට යන්නත් පුළුවන් එකපාර. හරි? එතකොට ඒ දන්සලේ කට්ටිය කැමති එයාලගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සහ මේ නිෂ්පාදනය ඔයාලා ගෙනල්ලා එයාලා බෙදන්න ඕන දන්සලේ හට්ටේව ගහන ලොකු ප්‍රොසෙස් එකක් නේ යන්නේ. දන්සලක් දෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. එතකොට ඒ ප්‍රොසෙස් එක යන නිසා එයාලට කාර්ය බහුලත්වයත් එක්ක එයාලා කැමති මේ දන්සලේ ඕඩර් එක කාට හරි දෙන්න. අන්නේ ඕඩර් එක ගන්න තමයි මම මේ ඔයාලට කතා කරන්නේ. ඉතින් අපි හිතමු ඕන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. අපි ගිහිල්ලා කතා කරනවා. ඔයාලට මෙහෙම අයිස්ක්‍රීම් ඕනද? ලීටරයක් මෙන්න මේ ගානට තමයි මම දෙන්නේ ඔයගොල්ලොන්ට. ඔයගොල්ලොන්ට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා කියන ටයිම් එකට ඒ මේ ෆ්‍රීසර් වල කියන්නේ කූල් එක බහින්න නැතුව ඔයාලා කියන වෙලාවට හරි වෙලාවට ඔයාලට තියෙන්නේ දන්සල් සංවිධානය කරන්න විතරයි. කෑම පැත්තේ වැඩේ මට බාර දෙන්න මම බාර ගන්නවා අයිස්ක්‍රීම් ටික වෙලාවට ඔයගොල්ලොන්ට ගෙනල්ලා මදි වුණොත් තව කෝල් කරලා ගෙන්නෝ ගන්නත් පුළුවන් මට කතා කරලා අන්නේ විදිහට මම මේ ඕඩර් එක බාර ගන්නවා කියලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයාලා කැමති නම් මෙහෙම වැඩක් කරමු කියලා ඇග්‍රීමන්ට් එකක් ඒ කියන්නේ මේ ඩීල් එකක් ගහ ගන්න ඕගොල්ලෝ. හරි. ඊට පස්සේ මේකෙන් කොහොමද ලාභ හොයන්නේ සහ ලාභේ සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් ගත්තට පස්සේ ලීටරයක් දෙයක් දෙන්නේ නැහනේ අයිස්ක්‍රීම් දන්සලක. සාමාන්‍යයෙන් ලීටර් 100ක්වත් දෙනවනේ. අඩුම ලීටර් 100ක්වත් දෙනවා. දැන් ඔන්න සල්ලි හොයන තැන. හරිද? සල්ලි හොයන තැන. ලීටර් 100ක් දෙනවා. අනිත් දන්සලතුත් එහෙමයි. බත් දන්සලක් වගේ ගත්තොත් මිනිහ වැඩි හම්බ කරන්නත් පුළුවන්. කැපැසිටි එකත් වියදම් කරන්න ඕන. මම මේ කියන්නේ ඕගොල්ලෝගේ අතේ තියෙන ගාන දෙගුණයක් තුන් ගුණයක් කරගන්න විදියක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ ඕගොල්ලොන්ට. දැන් එතකොට ඔයා අයිස්ක්‍රීම් ලීටර් 100ක ඕඩර් එකක් ගත්තා. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක ඔයා දෙන්නේ යාලට දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් ඒවා තියෙනවනේ මම නම් කියන්නේ නැහැ මෙතෙන්දී. ඒගොල්ලොන්ගේ අයිස්ක්‍රීම් නෙවෙයි. හරි. එතකොට බිස්කට් ගත්තොත් ඒ බ්‍රෑන්ඩ් ඒවා හැදිච්ච කම්පැනි වල බිස්කට් නෙවෙයි. බ්‍රෑන්ඩ් එක අඩු ඒ කියන්නේ
කියන්නේ අපි දැන් සමහර විට ජනප්‍රිය නැති කම්පැනි තියෙනවා අරගොල්ලොන්ගේ මාරි එක ගහන්න රුපියල් 100යි නම් මේගොල්ලොන්ගේ රුපියල් 60ක් 70ක් වෙනවා ජනප්‍රිය අඩුයි ඒ කම්පැනි. අන්න ඒ වගේ කම්පැනි ටිකක් හොයා ගන්න ඕනේ. ඒක ලේසි කරන්න ඔයා සතොස්සට එහෙම නැත්නම් ඔයාගේ තියෙන පැත්තේ ෂොප් එකකට ගියාට පස්සේ කම්බයින් කරලා බලන්න පුළුවන් ඒ ප්‍රොඩක්ෂන් එකත් එක්ක ප්‍රොඩක්ට් එකත් එක්ක තියලා කොහොමද මේවයි ගණන් මිනුම් කියලා. ඔය අයිස්ක්‍රීම් මං උදාහරණයට ගත්ත නිසා හැමතැනමත් අයිස්ක්‍රීම් දන්සැල් දෙන නිසා ඔය අයිස්ක්‍රීම් ගන්න ගියාට පස්සේ ඔය කප්පල දාපු බ්‍රෑන්ඩ් ඒවා තියෙන අයිස්ක්‍රීම් ගන්න නෑ. ගන්නේ ලූස් අයිස්ක්‍රීම් තියෙනවා. ඔයා දැකලා ඇති ඔය පොහොර බෑග් වගේ මේ පොඩි බෑග් වල ගැට මේ දාලා කට ගැට ගහලා තියෙන්නේ අයිස්ක්‍රීම්. හරි? ඒ වගේ තමයි ඊට පස්සේ ඔයා මේ අපි හිතමු බිස්කට් දන්සලක් කියලා මාරියානම්මනම් කියන්නේ ගන්න කිය අපි මේක ලාභයක් තියාගෙන කරන්නේ. දැන් සමහරුන්ට කියන්න පුළුවන් මේ හොඳම දේ දෙන්න ඕන හොඳම දේ දෙන්න ඕන කියලා නෑ. අපි බිස්නස් එකක් නේ කරන්නේ මෙතන. හරිද? දැන් හොඳම දේ දෙන්න කියලා ඉතින් කම්පැනි වලින් ගෙනල්ලා අපිට පාඩු තියන් ගෙනල්ලා මේ බිස්නස් එකක් වෙන්නේ නෑනේ මෙතන. හරි? ඊට පස්සේ ඔය අයිස්ක්‍රීම් එහෙම ගෙනල්ලා ඒ ලූස් එක ගෙනල්ලා ඔයාලට ඒගොල්ලොන්ට දෙන්න පුළුවන්. එතකොට දැන් අර කම්පැනි එක ගන්නවට වැඩිය ඕගොල්ලොන්ට ලාභයක් තියෙනවා එතන. ඊට පස්සේ මම ඊළඟ එක කියලා බිස්කට් වලට උනත් ඔය මේ සාමාන්‍යයෙන් টොප් කම්පැනි නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය නම වැඩි ජනප්‍රිය ඇති කම්පැනි වල අරගොල්ලොන්ට වැඩිය ප්‍රයිස් එක අඩුවට තියෙනවා. සහ ප්‍රොමෝෂන් තියෙනවා සමහර කඩවල් වල මම දැකලා තියෙනවා. සහ මේ ඔය අයිස්ක්‍රීම් බිස්කට් වගේ ගන්නවා තව තැනක් තමයි ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් අඩුවටම ගන්න පුළුවන් මේ අර ෂොප් එකෙන් බ්‍රෑන්ඩ් එක අඩු එකේ ගන්නවද ඒජන්සියෙන් ගන්නකොටද ලාභය කියලා ඔයාලා පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න ඔයගොල්ලෝගේ පැත්තේ තියෙන ඒජන්සි වලත් එක්ක හැම පැත්තෙම හැම ජාතියෙම ඒජන්සි තියෙනවා. හරි. එතකොට මේකේ මේ ලාභය හැදෙන්නේ කොහොමද කියලා කතා කරමු. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට මේ හොඳට මතක තියාගන්න මම මේ කියන ගණන් මිනුම් උදාහරණ. දැන් යටින් කමෙන්ට් කරන්න එපා මේ ගානට මේව නෑ කියලා. මේ උදාහරණ. හරි අයිස්ක්‍රීම් ලීටරයක් අපි හිතමුකෝ රුපියල් 700ක් කියලා. හරිද? රුපියල් 700යි නම් අයිස්ක්‍රීම් ලීටරේ අපි ওই ලීටරේ 900කට වගේ තමයි දාන්නේ. තේරුණාද? අයිස්ක්‍රීම් ලීටරේ 700යි අපි 900කට වගේ තමයි දාන්නේ. මොකද අපේ මේ ට්‍රාන්ස්පෝර්ට් එක අපේ මහන්සිය එක්කනම තියෙන ලීටරයක් 900 ගන්න තමයි දාන්නේ. දාලා එන ටෝටල් වැලියු එක තියෙන්නේ. වැලියු එකෙන් 700 දැන් අයිස්ක්‍රීම් ලීටර් 100යි නම් ගන්නේ 700 100ෙන් වැඩි කරලා එන ගාන වෙනම එක තමයි වියදම අපි. හරි? ඊට පස්සේ අපි ඕක 900ට නිකුරන්නේ. එතකොට 200 100ෙන් වැඩි කරලා එන ගාන තමයි අපේ ලාභය වෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති මම මේ කියන කතාව. මේකේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් නොතේරෙන තැනක් තියෙයි නම් සහ මේක මේ තව දැනගන්න දේවල් තියෙනම් මේ ව්‍යාපාරය ගැන අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම කමෙන්ට් එකකටම ඔයගොල්ලොන්ට මේ රිප්ලයි එකක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නේ අනිවාර්යයෙන්. ඒ නිසා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන එක හිතේ තියාගෙන ඉන්න නැතුව යටින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න මම කියලා දෙන්නම්. සහ ඔයගොල්ලොන්ට දැන් මේ හෙට අනිද්දා මේක මේ පොය එන නිසා තමයි මම මේ වීඩියෝ එක මෙහෙම ගේන්නේ. ඊට පස්සේ දැන් වෙසක් එකට මේක කරලා සාර්ථක වුණ පුද්ගලයාට සාර්ථක වුණනේ සාර්ථක වෙනව ඇත්තටම. ඉතින් මෙහෙම බිස්නස් කරාම ඒ පුද්ගලයාට පොසොන් එකටත් මේක සංවිධානය කරන්න පුළුවන්. ඇසලයකට සංවිධානය කරන්න පුළුවන්. දැන් ඔයා මේ පාර මේක කරලා ඔයා ටිකක් බ්‍රෑන්ඩ් එකක් වගේ හදාගත්ත මේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ඔයා දන්සල් 3-4කට මෙන්න මෙහෙම කොන්ත්‍රාක්ට් අරගෙන කන්ස්ට්‍රක්ෂන් එක ඔයා අරගෙන ඔයා බඩු ටික සප්ලයි කරනවා. හරිද? ඒක බලන් ඉන්න ඔයාගේ ප්‍රදේශයේ පොසොන් එකට දන්සල් දෙන්න හිතන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු මොකද්ද කරන්නේ? ආවේශක් එකට අන්න අරුට දීලා අරු ලස්සනට ප්ලෑන් කරලා දන්සල වැඩේ කරන්නේ. උට සල්ලි විතරයිනේ දෙන්න තියෙන්නේ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට දන්සල විතරයි සංවිධානය කරන්න තියෙන්නේ. ප්‍රොඩක්ෂන් පැත්ත අරු බලනවා. කියලා මේ මිනිස්සු හිතලා පොසොන් එකත් ඔයාටම දෙනවා වෙන කට්ටිය. ඒක බලන් හිටපු තව කට්ටිය දන්සල් දෙන ඒකත් ඔයාට දෙනවා. ඉතින් ලොකු දේවල් වලට යන්න එපා. සාමාන්‍යයෙන් බත් දන්සල්, රයිස් දන්සල් ඒවට යන්න ඔයාගේ කැපැසිටි එක වැඩි නම්. මොකද අපිට මේ යන්න පුළුවන් කැපැසිටි එක අපි තමයි දන්නේ. මම සාමාන්‍යයෙන් පොඩියට මේ බිස්නස් එක පටන් ගන්න අයිස්ක්‍රීම්, බිස්කට් ඊට පස්සේ ඔයාට ගන්න පුළුවන් මෙතන මේ කිරිතේ දන්සල්, ඒ වගේ පාන් දන්සල් ගන්න පුළුවන්. ඊට පස්සේ තව නූඩ්ල්ස් දන්සල් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඔයාට තමන්ගේ කැපැසිටි එක දන්නේ තමන් යන්න පුළුවන්.
තව චූටි කතාවක් කියලා මේක වීඩියෝ එක අවසන් කරන්නම්. තමන්ගේ කැපැසිටි එක දැනගෙන යන්නේ නැතුව ඉන්න එකත් මෝඩකමක්. හරිද? තමන්ට බැරි දේවල් කරන්න යන්න නෙවෙයි මම කියන්නේ. ඔයා චූටියට පොඩියට පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාට මේ බිස්නස් එක හරියනවා දියුණු වෙන්න පුළුවන්. මේ දවස්වල ලක්ෂ 4ක් 5ක් අත ගත්තත් මේ දවස්වල ඉතාමත් වටිනවා. එහෙනම් අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු කට්ටියටම ජය වේවා බුස්සරණයි.